ඔන්න එහෙනම් අදත් KKS hybrid solution එකට මාත්‍රින් ඉඳන් වාහනයක් ඇවිල්ලා තියෙනවා ඩුවල් ක්ලච් එක රිපෙයාර් කරගන්න. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ෆස්ට් එකේ ඉඳන් සෙකන්ඩ් එකට මාරු වෙනකොට වාහනේ හරියට මේ අදින්නේ නැහැ. වාහනේ රේස් වෙනවා. ඊට පස්සේ හීට් මාක් එක ට්‍රාන්ස්මිෂන් ඕවර්හීට් කියලා මේ ගිය මේ ඩිස්ප්ලේ එකේ වර්නින් එක පෙන්වන්න ගන්නවා. කස්ටමර් රික්වෙස්ට් කරා මේක බ්‍රෑන්ඩ් නිව් විදියට අවුරුද්ද වොරන්ටි එකක් එක්ක හදලා දෙන්න කියලා. අපි මේකට ඩුවල් ක්ලච් රේසර් එක දාලා ක්ලච් පේඩ් දෙකම දාලා ගියර් බොක්ස් එකේ ඔය ඔරිජිනල් ඔයිල් සීල් සෙට් එක ගහලා ක්ලච් ඔයිල් මාරු කරලා ගියර් බොක්ස් එක ගලවලා ඉන්ස්ටෝල් කරලා ක්ලච් ලර්නින් එක සම්පූර්ණම ඔරිජිනල් HDS tool එකකින් ගහලා සම්පූර්ණම අවුරුද්ද වොරන්ටි එකක් එක 1,45,000ක් යන්නේ. ඔයාලට ඩුවල් ක්ලච් ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි KKS hybrid solution නම තන්න.